හයි ගයිස් ඉතින් අද බලමු ඉතින් අපිට අලුතෙන්ම එන්න තියෙන ඉවෙන්ට් සෙට් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් අපිට හෙට එන්න තියෙනවා අලුත්ම ගෝල්ඩ් රොයල් එකක්. තව ඉතින් අපිට මේ මාසේ එන්න තියෙනවා මිස් ෂොප් එකක්. ඉතින් මේ මිස් ෂොප් එක හරියටම එන දවසයි තව ඉතින් අපිට ෂොට්ගන් රින් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. එන්නේ ෂොට්ගන් රින් ඉවෙන්ට් එක හරියටම එන දවසයි තවත් ඉවෙන්ට් සෙට් එකක් හරියටම එන විදිහයි. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් අපි යමු අද ගෙන වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරන්න ඕනේ ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් කරලාම තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අපි යමු අද ගෙන වීඩියෝ එකට. ඉතින් අපි බලමු ඉතින් අපිට ඉස්සල්ලා වෙන්න තියෙන ඉවෙන්ට් එකේදී මෙන්න මේ විදිහට තව යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සුපිරිම කිට් එකක් තමයි ඉතින් ඒක ඩිසයින් කරනවා කියලා තියෙන. ඉතින් ඒ කිට් එකයි තව ඉතින් අපිට මෙන්න මේ විදිහට පෑඩ් ස්කින් එකකුයි තව බයික් ස්කින් එකකුයි. ඉතින් මේ බයික් ස්කින් එක ඔයාලන්ට ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ බයික් ස්කින් එක නිකන් ස්කූටර් එකක් වගේ ලයින් එකකට තමයි ඩිසයින් වෙන්නේ. ඉතින් තව ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපිට ස්කයි බෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්කයි බෝඩ් එකත් ඉතින් සුපිරියක් නිකන් මෝඩ් එකක් වගේ ලයින් එකකට ඩිසයින් කරලා තියෙනවා. තව මෙන්න මේ විදිහට අවතාර එකකුයි බැනර් එකකුයි බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපිට මේ අලුත්ම මේ එකක් එන්න තියෙන. ඉතින් ඒ වගේ රිවිව් එකක් තමයි එන්න තියෙන්නේ. ඉතින් තව ඉතින් අපිට අලුතෙන් එන්න තියෙන ඉතින් මෙන්න මේ විදිහේ සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එකත් ඔයගොල්ලන්ට ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ ඉවෙන්ට් එකෙත් ඉතින් තියෙන මෙන්න මේ විදිහට මේ බෑක්පැක් සෙට් එකක්. ඉතින් මේ බෑක්පැක් සෙට් එකේදී මෙන්න මේ වගේ ලක් රොයල් ඉවෙන්ට් එක තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට බෑක්පැක් සෙට් එක බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරිම බෑක්පැක් සෙට් එකක් තමයි ඉතින් ඉන්න තියෙන්නේ. ඉතින් මේ බෑක්පැක් සෙට් එකක් ගන්නත් ඉතින් අපිට ඩයමන්ඩ් 700ක් 800ක් වගේ අද ඉතින් මෙතනින් බෑක්පැක් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලක් රොයල් එකක් අපිට එන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහට ඒ සෙට් එකක් තාම ඉතින් මේ බෑක්පැක් සෙට් එකක් ඉතින් පොඩි ගතියක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු ඉතින් අපිට දැන් එන්න තියෙන ෂොට්ගන් රින් ඉවෙන්ට් එක. ඉතින් මෙන්න මේ විදිහට ෂොට්ගන් රින් ඉවෙන්ට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෂොට්ගන් හතරක් තමයි ඉතින් මේ රින් ඉවෙන්ට් එකට එනවා කියලා තියෙන. ඉතින් මෙන්න මේ විදිහට අලුත්ම ෂොට්ගන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සුපිරිම ෂොට්ගන් එකක් එන්න තියෙන. ඉතින් මේක අර පිටේ එහෙම තියෙද්දි ගන්න එකක් වගේ පේන්නේ නිකන් බෝලයක් වගේ තමයි පේන්නේ. තව ඉතින් අතරගත් සුපිරිම ඉෆෙක්ට් යනවා. ඉතින් කිල් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ වගේ සෙට් එක බලා ගන්න පුළුවන්. තව ඉතින් මෙන්න මේ වගේ අපිට කලින් දුන්න ෂොට්ගන් තුනකුත් රිටර්න් කරනවා. ඉතින් ඒ ෂොට්ගන් තුනත් බලා ගන්න පුළුවන්. ඉතින් ෂොට්ගන් එක නැති කට්ටිය අනිවාර්යෙන් ඉතින් ඒ ඉවෙන්ට් එකට ඩයමන්ඩ් සෙට් කරගෙන තියාගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 3000 4000ක් යද්දි ඉතින් අනිවාර්යෙන් ෂොට්ගන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ රින් ඉවෙන්ට් එකෙන් ඉතින් අපි දැන් බලමු ඉතින් අපිට කියන්නේ මේ මාසේ 17 වෙනිදා එන්න තියෙන ඉවෙන්ට් එක. ඉතින් මේ මාසේ 17 තමයි එන්න තියෙන්නේ මෙන්න මේ මිඩ් ෂොප් එක. ඉතින් ඔයගලන්ට මෙන්න මේ කිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් රාමසන්නට ඩිසයින් කරපු කිට් එකක්. ඉතින් මෙන්න මේ කිට් එකයි මේකෙම ෆීමේල් බන්ඩල් එකයි තමයි එන්න තියෙන්නේ. මේ කිට් එක සුපිරි ගතියක් තියෙනවා. ඉතින් සුපිරිම මිඩ් ෂොප් එකකට තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ මිඩ් ෂොප් එකේ ඉතින් ඔයගලන්ට ලක්ෂ ගන්න ඉතින් අඩු ගන්නට ගන්න පුළුවන්. ඉතින් මේ බන්ඩල් එකට අමතරව තව කිට් ඉමෝඩ් වෝල් ස්කින් ඉතින් ගොඩක් දේවල් එනවා. ඉතින් මිස් ෂොප් එකක් එද්දි ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆීමේල් බන්ඩල් එක. මේ බන්ඩල් එකක් ඉතින් එනවා. ඉතින් මේ බන්ඩල් දෙක තමයි ඉතින් අපිට ඊළඟ මිස් ෂොප් එක විදිහට එන්න තියෙන්නේ. ඉතින් ගොඩක් අය මගේ මිස් ෂොප් එකක් එන්නේ නැද්ද කියලා අහලා ඉතින් ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟට එන්න තියෙන මිස් ෂොප් එක ඉතින් මේක 17 වෙනිදා තමයි එන්න තියෙන්නේ. 17 කියන්නේ ඉතින් තව දවස් 5ක් විතර වගේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ රින් ඉවෙන්ට් එක නෑ ඒ මිස් ෂොප් එක සෝරි ඒ මිස් ෂොප් එක ඉතින් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඒ වගේ බලා ගන්න. ඉතින් අපි දැන් බලමු ඉතින් අපිට මේ හෙට එන්න තියෙන ගෝල්ඩ් රොයල් එක කොහොමද ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට හෙට එන්න තියෙන ගෝල්ඩ් රොයල් බන්ඩල් එක. ඉතින් මේ වගේ බන්ඩල් එකක් තමයි ඉතින් අපිට හෙට එන්න තියෙන ගෝල්ඩ් රොයල් එකක් විදිහට ඉතින් මේ වගේ තමයි ඒකත් බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ අර රිමෝට් දෙක එහෙම දාලා ඉතින් කලින් වගේ ගෝල්ඩ් රොයල් එකක් එනවා. ඉතින් හෙට එන්න තියෙන්නේ. ඒකත් ඉතින් සුපිරි බන්ඩල් එකක් වෙනවා. ඉතින් බන්ඩල් නැති අයට ඉතින් මාකට් ඉතින් මේ බන්ඩල් එකක් ගන්න පුළුවන් ඉතින් ගෝල්ඩ් වලින්ම. ඉතින් ඒ විදිහට තමයි අපිට අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් සෙට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් මිස් ෂොප් එක නම් ඉතින් සුපිරි මිස් ෂොප් එකක් වෙයි. ඉතින් ඒකත් සුපිරියක් තියෙනවා. තව ඉතින් ෂොට්ගන් රින් ඉවෙන්ට් එකක් ඉතින් මාරු. ඉතින් ෂොට්ගන් එක නැති අයට ඉතින් ඒක ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඉතින් අපිට අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකක් බලා ගන්න තියෙන. ඉතින් මේ ඉවෙන්ට් වලින් මොනවා හරි දෙයක් ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඉතින් කට්ටිය ඩයමන්ඩ් ටිකක් රෙඩි කරලාම තියාගන්න. ඉතින් තවත් ඉස්සරහට මේ වගේ සුපිරි වීඩියෝ බලන්න ගේමින් ඩු YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලාම තියාගන්න. ඉතින් ඉක්මනට ඉතින් 20යි කියන කට්ටියගේ support එකක් ඕනේ. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි අද ඉතින් එන්න හැමෝටම good bye.